මෙහි টয়ලට් එකේ අපි චූ කරන්න යන්න වට්ටා කිලෝ 3මානක් කරන්න රුපියල් 100ක් ගන්න චූ කරන්න. එතකොට වට්ටා කිලෝ රුපියල් 100 ගන්නොත් වට්ටා කිලෝ 3මානක් ඕන මේ චූ කරන්න යන්න එකපාර. Bike X55 premium performance reimagined for all. මම ගෙනාවේ බින්ගෝ වට්ටක්ක. දැන් ඉතින් කෑලි මං ගෙනාවා 40ක් විතර. නමුත් කෑලි 5 විකුණගත්තේ හරි මිලකට ඉල්ලන්නේ නෑ රුපියල් 135ට විතර දුන්නේ. මේ වගේ ඇට වලටයි පොහොර වලටයි අපිට සේවක පඩිනඩි වතුර ගහන්න තෙල් පොහොර කුලි එවුවා මේව බලපුවාම ගොයිතන් අප්‍රිය වෙලා ඉන්නේ. ගොයියා පුල් හාන්සි. ගොයියා නැත්තරම නැතිලා තියෙන්නේ. මම ආණ්ඩු එනකොට කිව්වා කුසිකර්මේ නගා හිටවනවා කිව්වා ගොයියා හොඳ තත්ත්වෙට ගේනවා කිව්වා තෙල් පොහොර වලට සාධාරණ මිලක් දෙනවා කිව්වා. ඒ සියලු දේවල් කියලා බලයට ආවා. අද කිසිම දෙයක් කරන්නේ ගොයියා වලපල්ලට ඇරලා තියෙනවා. ගොයියාගේ ජීවත් වීමත් අප්‍රිය වෙලා තියෙනවා. අපි වවලා අපි කන්නේ කිව්වට දැන් අපි වවලා අපිට අද මැරෙන්න වෙලා තියෙනවා. ඒ මොකද මේ ගෙනාව කිසි මිලක් නැහැ මේකට. මිලක් නැහැ. අපිට තෙල් පොහොර වල කුලියවත් අපේ මේ රත්තරන් බඩු බැංකුවල තියලා බැංකුවලින් ණය අරගෙන දහ දුක් විඳලා මෙතෙන්ට ගෙනල්ලා මෙතන මාර චාටර් එකක් දැන් උදේ ඉඳලා ගන්න වතුර ටිකක්වත් බොන්න නැතුව මේ බලාන ඉන්න දැන් ඒ ඉල්ලන්නේ හැමතැනම ගොයියොන්ට පුල් අනාථ වෙලා ගොල්ලෙන්ට යන එනමක් නැහැ. ගොයිය ගැන කිසිම එවිල්ලා බැරිලක් නැහැ මේ ආණ්ඩුව කිසිම මේ සාමාන්‍ය දුවන්නේ නැහැ මේ සමාජය කියන්නේ මේ රට දුවන කියලා පේන්නේ මේ ඔය බන්ධනාගාර බස් එකේ එක්කෙනෙක් දෙන්නේ දාන ගියට කුඩුකාර ඒව කොමර රජය අල්ලන්න බෑ. මම නැති කරන්නේ නමුත් මේ රටේ අනිත් ගොයියොන්ට කුසි කර්මාන්තේ නගා හිටවන්න කිසිම වැඩ පිළිලක් අපිට පේන්නේ නැහැ. දැන් වට්ටක මොකද අපි කීයද විකාකේ? රුපියල් 30 තමයි වට්ටක ඉල්ලන්නේ. වට්ටක රුපියල් 30ට ඉල්ලලා තෙල් පොහොර වල මිලත් නැහැ. අපි මේ වාහනයට ගන්නවා අපිට ඒ ඉඳලා රුපියල් 8000. හරිද? ඒතර උරේකට රුපියල් 35ක් 40ක් ගන්න ඕනේ. එතකොට බලපුවාම අපිට මේක ගේනවට වඩා හොඳයි එහෙම විසික්කන එක. මෙහි টয়ලට් එකේ අපි චූ කරන්න යන්න වට්ටා කිලෝ 3මානක් කරන්න රුපියල් 100ක් ගන්න චූ කරන්න. එතකොට වට්ටා කිලෝ රුපියල් 100 ගන්නොත් වට්ටා කිලෝ 3මානක් ඕන මේ චූ කරන්න යන්න එකපාර. හරි? ඉතින් මොකද්ද මේක කියන්නේ? ඉතින් කොහොමද මේ අපි ජීවත් වෙන්නේ? ඒතර මොනවද මේ ගොයියට ඇත්තම කියන්නේ මම විතර නේ තව ඕනද නම් ඉන්නවා අහලා බලන්නකො මිනිස්සු. වෙනදී මේක ඇත්තද නැත්තද කියලා කොච්චර ගොයියෝ ඉන්නවද මේක ඉන්නේ බලන්න යන ඔක්කොම ගොයියෝනේ. ඔය ඇවිල්ලා හිටියට ඔක්කොම දුප්පත් අහිංසක මිනිස්සු. ඒ ගෙදර ඉන්න ගෑනු කොල්ලෝ දරුවෝ කොහොමද එළවලු වලට කිසි ඉතින් කැගිරි කිලෝ 5ක් විකුණනවා. ඒ 20 5ක් නේ 100යි කියන්නේ. ඉතින් මේ මිනිහා දෙපාරක් තුන් පාරක් චූ කරුවොත් එම චූ කරන්නයි වාහන කුලි එවම ලබා මේ මිනිහා කැගිරි කරන්නේ නැහැ කියන දා වෙන්නේ. ඉතින් මේ පුදුම දෙයක් වෙලා තියෙන්නේ මේ රට මොනවා වේද කියලා අපිට හිතා ගන්න බෑ. මේ ඔයිට වඩා ආණ්ඩු තිබ්බා. ඒවෙන් කිසිම දවසක මේ වාගේ ගොයියන්ට උන්නේ නැහැ. ලූණු දැන් අපේ ගෙවල් ළඟත් අපිත් එක්ක ලූණු හදලා දෙනවා. ලූණු කිලෝ 10-15000 ගෙවල් වල තියෙනවා. ඒවා මේ මිනිසුන් රුපියල් 150 කට ගෙන් තියෙන කොස්ට් එක. නමුත් අද 150ට දෙන්නවත් බෑනේ ඉතින්. මේ ඉතින් ඒවට කිසිම වැඩ පිළිලක් නැහැ. වෙන රජවල් තියද්දි මේ අවධිකාරී ඉක්මනට දුක්කරමතුමා නියෝජනතුමා ආවනේ. එයාලා ඇවිල්ලා වතු ගානේ ආව. එයාලා ආවේ මෙහෙමනේ. ගොයියන්ග මොනවාරි පස්සෙක් තියෙනවා අපි දෙන්න ඕනේ ඒගොල්ලන්ට එන්න සල්ලිත් අපෙන් ගත්තනේ. වාහන කුලිය පවා ඒගොල්ලන්ට ඒක බොන්න කෑම එක ගන්න දීලා මොනවාරි බයිලාවක් ගැව්වා මාධ්‍යයට. ඔයාලා මාධ්‍ය වේදීන් ඇවිල්ලා එන්නවනේ තලේ එනවනේ. අයි මොකද මේ ඇවිල්ලා ඒගොල්ලෝ මාන ටෝක්නේ දුන්නේ. හරිද? රට හදනවා ගොයියා හදනවා අර මාත ඉතින් ගොයියට මොකද හදලා තියෙනව නෙමෙයි ගොයියට යන්නේ නමන්නේ අර හොඳට හිටපු ගොයියා මේ ඡන්දෙත් තියලා විනාශ වෙලා ඉන්නේ. ඒ මිනිහට නොයදිනා බලු දුක් විඳිනා මුළු පවුලම.